Meta AI එකකින් වීඩියෝ එකක් හදන විදිය දුන්න කියලා දෙන්න යනවා. ඉතින් මම මුලින්ම මෙතන මේ විදියට මගේ account එකට computer එකකින් log වෙලා වම් අත පැත්තේ තියෙන Meta AI කියලා මම එතන click කරගන්නවා. නැත්නම් ඔයාලට Google search කරලා එන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. මේකේ අපිට log වෙන්න ඕනේ. ඉතින් මම Facebook එක use කරලාම log වෙනවා. මගේ username password දීලා මෙතන කන්ටිනියු කරලා මම ලොග් වුණාට පස්සේ මේක ඔයාලට Grok ChatGPT ඒ වගේම AI එකක් තමයි. මේකේ තියෙනවා chat කරන්න පුළුවන්, ඒ වගේම වීඩියෝස් හදන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වගේ එහාට මෙහාට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මම මේ වගේ prompt එකක් දීලා generate කරනවා chat එකේදී. එතකොට මෙන්න මේ වගේ reply එකක් එනවා chat එකට. මම දුන්නේ the school boy dance and goes to school with friends on the village. එතකොට මම identify කරගත්ත විදිහට මට images ටිකක් generate කරලා දෙනවා. මෙන්න මේ වගේ. ඔයාලා try කරලා බලන්න. හරි ලේසි මේකේ වැඩ කරන්න. ඉතින් මේ image එක click කරලා මේකට අපිට මෙන්න මේ වගේ වෙනස්කම් ටික කරන්න පුළුවන්. මෙතන දකුණු අත පැත්තේ animate කියලා තියෙනවා. ඒක click කරාම අපිට මේක වීඩියෝ එකක් වගේ කරන්න පුළුවන්. generate වෙනවා. ඔයාලට වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් වීඩියෝ එකක් විදියට. එතකොට මේ වීඩියෝ එකක් විදියට ආවට පස්සේ play කරලා බලමු. මේ තමයි අපිට ආපු වීඩියෝ එක. ඔයාලා වැදගත්ම දේ තමයි prompt එක හරියට දෙන්න ඕනේ. මේකට identify කරගන්න පුළුවන් වෙන්න. මේක download කරගන්නත් පුළුවන්. මෙන්න මේ මෙතන download icon එකක් තියෙනවා. ඊළඟට music එකක් add කරන්න, ඊළඟට prompt එක edit කරන්න අපිට ඕන දෙයක් කරන්න පුළුවන් මේ Meta AI එකේ. අපි බලමු මේක තව වෙනස් එකක් generate කරලා මෙන්න මේ තියෙන්නේ. ඔයාලා try කරලා බලන්න. පොඩ්ඩක් අත ගාලා බලන්න මේකේ වැඩ ටික කොහොමද කියලා එහාට මෙහාට කරලා. දැන් මේ ළමයාගේ animation එක තමයි මම හැදුවේ. මේක පොඩි තප්පර 5ක clip එකක් තමයි අපිට එන්නේ. ඊළඟට අපි බලමු මේකේ තව වෙනස් විදිහක එකක්. මේ තියෙන්නේ මම දීපු වෙනස් prompt එකකට ආපු එක. මේකේ mouse එක යනවා. ඊළඟට මේ animate එක edit කරන්න පුළුවන්. මම දැන් the tiger කකුල් දෙකකින් ඉඳගෙන හායි කියනවා වගේ එකක්. prompt එක edit කරගන්න පුළුවන්. අපිට music add කරන්න පුළුවන්. මෙතන අපිට කියන එක මොකක් හරි දෙන්න පුළුවන්. පිටේමකෝ හායි කියලා හරි මොකක් හරි. එතකොට ආයේ මේ play button එක වගේ click කරලා animate කරන්න පුළුවන්. අපි animate කරලා බලමු අපේ prompt එක edit කරපු එක වැඩ කරනවද කියලා. මේක වැඩ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට වීඩියෝ එක generate වෙනවා. අපිට බලා ගන්න පුළුවන් කොහොමද අපේ prompt එකට අනුව වීඩියෝ එක හැදෙන්නේ කියලා. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. මට වඩා හොඳට
මේක වැඩේ කරගෙන යන්න පුළුවන්. අපි දෙන්න අදහස තමයි වැදගත් වෙන්නේ. මේ බලන්න කකුල් දෙකෙන් හිටගෙන. ඉතින් බොහොම ස්තුතියි. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, අඩුපාඩු කියන්න. ඔයාලත් මේක try කරලා බලන්න.